ආහිබෝවන් දරුවනේ තෙරුවන් සරණයි සියලු දෙනාටම ප්‍රාර්ථනා කරනවා සුබ දවසක් වේවා කියලා. ඉතින් පුතේ අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ සමස්තයක් වශයෙන් දරුවන් කීප දෙනෙක් යොමු කරලා තිබුණා වූ ගැටලු කීපයකට විසඳුමක් විදිහට තමයි මේ වීඩියෝ එක කරන්න පුතා. එතකොට මුලින්ම මම තෝරගන්න ප්‍රශ්නේ තමයි දේව ආකර්ෂණය හරහා වරම් ලැබෙනවාද කියලා ගැටලුවක් අහලා තියෙනවා. ඔව් පුතේ ඥාති දේවතාවුන් වහන්සේලා නොමැතිව දේවාකර්ෂණය හරහා වරන් සීමා ලැබෙන අවස්ථා තියෙනවා. මම ඒ ගැන වීඩියෝ එකක් කරලා තියෙනවා. ඒව වෙන්නේ කොහොමද ලැබෙන්නේ? තමන් මොන වගේ කෙනෙක් වෙන්න ඕනද එහෙම දේව අවසරයක් ලැබෙන කියන කාරණාව ගැන. ඉතින් ඉතින් මම චූටි මතක් කිරීමක් කරන්න මෙතනදී. අනිවාර්යයෙන්ම ඔබ එක්ක අදාළ දේව පරිවාරයේ කලින් මනුෂ්‍ය ලෝකෙට එන කලින් අදාළ දේව පරිවාරය ඉපදලා තියෙන්න ඕනේ. එහෙම නැත්නම් ඔබ භාවනාවතින් ගොඩක් දියුණු කෙනෙක් වෙලා සංසාරේ පුරාවටම මේ වෙනකන් බණ භාවනා ප්‍රගුණ කරමින් ආපු ධානා ශක්තිය සමාධි මට්ටම් සමාධි තල වල පිහිටපු කෙනෙක් වෙන්න ඕනි. එහෙම අයකට දේවතාවුන් වහන්සේලාගේ ආශිර්වාදය එක එල්ලේම ලැබෙනවා. ඒ ශක්ති කිරණයන්. අනිත් ගැටලුව තමයි මම තෝරගන්නා පුතා නාගවරමක් තියෙනවා. නමුත් අමනුෂ්‍ය බලපෑම් වැඩි. ඇයි කියලා එක දරුවෙක් අහලා තියෙනවා. ඔව්. මෙහෙමයි පුතා. නාගවරමක් තියෙද්දි නාගවරමක් හෝ වේවා වෙනත් ඕනෑම වරන් සීමාවක් හෝ වේවා අමනුෂ්‍ය බලපෑම් වැඩි වීමේ සීමාවක් වෙනවද? ඔව් ඒකක් මෙහෙම බැලුවොත්. ඒක පුතේ උදාහරණයක් ඇට අපි මුලින්ම ගත්තොත් සාමාන්‍යයෙන් මිදුලේ තියෙන බොරළු ගොඩක තියෙන නිල් පාට මණිකක් ළඟට අපි මිනිස්සු ගොඩාක් දෙනෙක් රැස් කරොතින් අනිවාර්යයෙන්ම හැමෝටම පේන්නේ අර බොරළු ගොඩට වැඩිය නිල් පාට මණික් ගල. නේද? හැමෝම දකින්නේ ඒ දිහා. එතකොට හැමෝම ආස කරනවා ඒකට කෑදර කරනවා නේද? ඒකට ගන්න ඕන කියලා Tamanට හිතෙනවා. අන්න ඒ වගේ තමයි ඔබ වරම් දරුවෙක් විදිහට පුතේ මේ මනුෂ්‍ය ලෝකේ මනුෂ්‍යයන් තුළ ඔබත් මේ අමනුෂ්‍ය ලෝකෙට පේන්නේ කොහොමද? ඔව් ඔබ පේන්නේ අර බොරළු ගොඩේ තියෙන මණික් ගලක් වගේ. ඇයි එහෙම කියන්නේ? ඔබ තුළ තියෙන ශක්තියින්, ඔබ තුළ තියෙන දිව්‍යමය ශක්තියින්, ඔබ තුළ තියෙන ඥාති දේවතාවුන් වහන්සේලාගේ ශක්තියින්, නාග ශක්තියින් මේ ඔබට ඒ විදිහට දැක ගන්න ලැබෙන්නේ ඒ අමනුෂ්‍ය ලෝකය දකින්නේ ඒක ආලෝකමත් විදිහට. නේද? එතකොට අර ඔබ වටා එක්රැස් වෙන්න බලන ප්‍රමාණය වැඩි. මේ මෙතනදී අර හොඳ විදිහට එක්රැස් වෙන සීමාවක් තියෙනවා නැත්නම් අර නරක නපුරක් කිරීමේ අරමුණ එක්රැස් වෙන අවස්ථාවක් තියෙනවා පුතේ. දෙකම අපිට දැක ගන්න හැකියාව තියෙනවා. එතකොට මෙතනදී සාමාන්‍යයෙන් අර වරම් දරුවාගේ මානසිකත්වය තමයි ගොඩක්ම බලපාන්නේ. එයා මානසිකව දුර්වල නම් මානසිකව කඩා වැටෙන කෙනෙක් නම් ඉක්මනින්. එතකොට එයාට අමනුෂ්‍ය ලෝකයේ බලපෑම මේ නරක පැත්තේ. ආයේ බලපෑම ගොඩක් වැඩි වෙනවා. එයා නිතරම ඍණාත්මකව හිතන කෙනෙක් නම් අනේ මට මේක බෑ, මටම මෙහෙම වෙන්නේ කියලා නිතරම ඔළුවේ තියෙන කෙනෙක් නම් නේද? ඒකට ඒ වගේ අයට සාමාන්‍යයෙන් අමනුෂ්‍ය ලෝකයේ බලපෑම සිද්ධ වෙනවා වැඩි. නමුත් ඊට අමතරව මේ මුළු විශ්වයට මෛත්‍රී කරමින් මුළු ලෝක සත්‍යයට මෛත්‍රී දක්වමින් ඒ බණ භාවනාදී ප්‍රගුණ කරමින් ධර්මයට අනුකූල වෙන අයට පුතේ ඒ අමනුෂ්‍යයන්ගෙන් බලපෑම නරක විදියට එල්ල වෙනවා හරිම අඩුයි. එතකොට ඕන්න වරන් සීමාවකට මේ කාරණා පොදි පුතේ නාග වරමකට පමණක්ම නෙවෙයි. එතකොට තව ප්‍රශ්නයක් අහලා තිබුණා පුතේ ඥාතින්ගෙන් විතරද වරම් වෙන්නේ කියලා. ඔව්. ඒක මේ විදිහයි. ඥාතින්ගෙන් පමණක් නෙවෙයි අර කලින් කිව්ව විදිහට දේවාසරයෙන් පැමිණෙනවා වරන් සීමාවන්. ඒ වගේම සමහර අයගේ ඥාති දේවතාවුන් වහන්සේලා නොමැතිව පාරම්පරිකව වගේ එන තැන්වලදී ඒක අර පරම්පරාවේ ඉගෙනගත්ත දේවල් අනුව එහෙම වරන් සීමා වෙනවා. සමහර අයට සසර කරපු පුණ්‍ය ශක්තිය මත පුතේ පින් බලයට තියෙන ශක්තියෙන් පිහිටනවා. ඒකට ඒගොල්ලන්ව ඥාති නැහැ. තමන් අර සසර කරපු පිනෙන් උපද්දවා ගත්තේ කුසලයෙන් තමයි කටයුතු කරන්නේ. ඒ වගේ අවස්ථාවන් තියෙනවා. ඥාති නැති අවස්ථාවක් තියෙනවා පුතේ. තව දරුවක් අහලා තියෙනවා පුතේ ඥාතීන් අයින් කළා දේව මණ්ඩලයක් සමග වැඩ කරන්න පුළුවන්ද කියලා. මෙහෙමයි. ඥාතින් අයින් කරලා ඔබගේ වරන් සීමාව තියෙන්නේ ඥාති දේවතන් වහන්සේලාට රැකගෙන යන වරන් සීමාවක් නම් ඔබ ඥාති අයින් කරලා දේව මණ්ඩලයත් එක්ක වැඩ කරන්න බෑ. මොකද ඥාතිය තමයි ඔබට අවශ්‍ය කරන යంత్ర මන්ත්‍ර ශාස්ත්‍ර ආදී ඒ අවශ්‍ය හැමදේම වරම තුල හසුරවන්නේ ඥාති දේවතන් වහන්සේ නිසා ඔබට ඥාතිය ඉවත් කරලා මේ ගමන යන්න බෑ. ඔබගේ වරා ස්වභාවයට අනුපතේ මේක වෙනස් කෙනෙකුට වෙනස් වෙන අවස්ථා තියෙනවා. දැන් සමහරලාට නාග වරමක් නම් ඥාති නැතුණා කියලා ගැටලුවක් වෙන්නේ නැහැ. මොකද නාග ශක්තියෙන් යාට මේ කටයුතු කරන්න හැකියාව තියෙනවා. නේද? ඉතින් එතකොට ඒ වගේ එක වරම් සීමාවට පුතේ මේක වෙනස් වෙනවා. අනිත් ගැටලුව තමයි පුතේ වරමක් බල වෙන්න කොච්චර කාල සීමාවක් යනවද කියලා දරුවෙක් අහලා තියෙනවා. ඔව් ඒක මේ වගේ. සාමාන්‍යයෙන් ඒක තීරණය වෙන්නේ ඔබ මේ වර්ම ගැන දකින විදිහ. ඔබ මේ වර්මයේ යථාර්ථය ඔබ බලන්නේ කොහොමද? නේද? ඔබ මේ වර්මයෙන් කටයුතු කරන්න හිතන්නේ කොහොමද? කියන தත්ත්වය මත සහ ඔබ මේ වර්ම බාරගන්නේ මොන தත්ත්වය මතද?
මොන මානසිකත්වයෙන්ද මේ වරම් සීමාව බාරගන්නේ ඔබගේ ළඟට කියන තැන අනුව තමයි ඒ වරන් සීමාව බල වෙන්න කොච්චර කල් යනවද කියලා පුතේ තීරණය වෙන්නේ. අනිවාර්යෙන් මේ බල වෙන වරන් සීමාවකට මෙච්චර කාලෙකින් බල වෙනවා කියලා කියන්න අමාරුයි. මොකද බල වෙන වරන් සීමාවකට අනිවාර්යෙන් පරීක්ෂණ කාලවලට මුහුණ දෙන්න සිද්ධ වෙනවාම තමයි. ඒක හැමෝටම තියෙනවා. බොහොම කෙටි කාලයක් සාර්ථක වෙලා නැවත වතාවක් අසාර්ථක වෙනවා. යම් යම් හේතු කාරණා නිසා භූමි ප්‍රශ්න හෝ වේවා, බාහිරින් එන ගැටලු හෝ වේවා, මොනියම් හෝ දෙයක් නිසා හෝ. පුතේ එහෙම නැවත වතාවක් කඩා වැටුනහම එතෙන්දී අනිවාර්යෙන් ශක්තිමත් බලවත් වර්මයක් ගොඩනැගෙන්නේ අත්දැකීම් එක්ක. ඒ වගේම මුහුණ දෙන්න සිදුවීම් සම්භාරයකුත් එක්ක. වරමක් බල වෙනවා කියලා කියන්නේ ඔබගේ තියෙන ශක්තියින් හැංගිච්ච ශක්තියින් එළියට ගන්න දෙපේ. ඒක සාමාන්‍යයෙන් දේවතන් වහන්සේලා ඇවිල්ලා කියන්නේ නැහැ ඔබට මෙන්න මේ වගේ ශක්තියින් තියෙන ඔබ මේක ගන්න ඕනේ. එහෙම සාමාන්‍යයෙන් කියනවා අඩුයි. මේ පරීක්ෂණ කාලවලදී ඔබ යම් යම් ගැටලුකාරී තත්ත්වයට මුහුණ දෙනවා. එතකොට අන්න ඒ තැන්වලදී ඔබගේ තියෙන සැඟවුණු බල ශක්තියෙන් ඔබටම හඳුනා ගැනීම හැකියාව ස්වයංව ඔබට ඒක ගොඩනගා ගැනීම හැකියාව තියෙනවා. උදාහරණයක් හැටියට කිව්වොත් පුතේ මේ වගේ. අපි බලමුකෝ ඔන්න ඔසුවරමක් කරන දරුවෙක් කියලා අපි හිතමුකෝ උදාහරණයක් හැටියට ගම්බාර අපච්චිගෙන් හෝ පත්තිනි මෑණියන්ගෙන් හෝ ඔසුවරම් සීමාවක් කරන දරුවෙක් කියලා අපි හිතමුකෝ. එතකොට මේ දරුවා දැන් තෙල් බෙහෙත් කටයුතු විතරයි කරන්නේ. ඖෂධ පැත්ත විතරයි. නමුත් මේ දරුවාගේ භූමි සීමාවට යම්කිසි කෙනෙක් මේ අපි හිතමුකෝ මොනවා හරි බන්ධනයක් වින බන්ධනයක් මොකක් හරි සිදු කරනවා කියලා. ඒ අවස්ථාවේ මේ දරුවාට අවබෝධයක් නැහැ. මේ විනයක් කපන්නේ කොහොමද? මේක කොහොමද ගොඩ එන්නේ? එතන මෙයාට පේනයක් බලන්න වැටහිමක් නැහැ. මෙන්න මේ අවස්ථාවේදී මෙයා තුල තියෙන ඖෂධ ශක්තියට එහා ගිය එක්ක පේන බැලීමේ ශක්තියක් එක්කොත් විනයක් මේ තියෙනවද නැද්ද කියලා බලන්න පුළුවන් හැකියාවක් ඒක ඉවත් කරගන්න පුළුවන් හැකියාවක් තමන්ගේ භූමියෙන් තමන්ටම තියෙනවා කියලා අන්න ඒ වගේ අවස්ථාවන් වලට මුණ දුන්නාම තමන්ට ඒ හැකියාව තියෙනවනේ කියලා සමහර වෙලාවට දැනගන්න එක මේ මූලාශ්‍රයක් වෙන පුතේ. මොකද තමන්ගේ ඥාතීන් පවා ඒ වගේ අවස්ථාවක් ආපුවාම ඒ වගේ අවස්ථාවක් ලැබපුවාම ඒකට මේ ක්‍රියාත්මක වෙන අවස්ථා තියෙනවා. මොකද ප්‍රශ්නයක් තියෙන්න ඕනේ පුතේ ප්‍රශ්නෙට අනුව ක්‍රියාත්මක වෙන්න. ප්‍රශ්නයක් නැතුව අපිට ප්‍රශ්නයක් තියෙනවා කියලා උපකල්පනය කරලා ඒකට ක්‍රියාත්මක වෙනවට වැඩිය ප්‍රශ්නෙට මුහුණ දෙන අවස්ථාවේ ඒකට සූදානම් වෙන එක තමයි මෙතන සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ ඔබට කොඩි වෙන කපන්න බැරිද කියලා තීරණය කරන්නේ කොඩි වෙනක් කරාට පස්සේ. නේද? ඒක බොහොම ප්‍රායෝගිකයි. ඉතින් ඒ වගේ අර තමන් තුළ තියෙන ශක්තියින් වැඩි දියුණු වෙන්නත් මේ පරීක්ෂා කාලය බලපානවා. එතකොට කෙනෙකුට මේක මාසයක් දෙකක් නැත්නම් අවුරුද්දක් අවුරුදු දෙකක් අවුරුදු 10 11 12 වෙන්නත් පුළුවන් පුතේ. නේද? ඒ තමන් මේක ඒ වගේම තමයි කටයුතු කරන විදිහ අනුව වෙනස් වෙන්නේ. ඔබගේ කුසල ශක්තිය මත ඔබගේ පින මත තමයි පුතේ මේක වෙනස් වෙන්නේ. කොහොම වුණත් සෑම සිරුදිනාම හිතට ගන්න ඕන දෙයක් තමයි තමන්ගේ වරන් සීමා ගමන යනකොට කිසි කෙනෙක් බාධා පැමිණුණාට මනුෂ්‍ය ලෝකයේ අමනුෂ්‍ය ලෝකයෙන් තමයි නවතින්න හොඳ නැහැ. මොකද තමන්ට ඒක කාර්යයක් තියෙන මේ ලෝකෙ සිදු කරන්න. ඔබ වගේ කෙනයි මේ ලෝකෙට ඉන්නේ මම හැමදාම කියනවා වගේ. එතකොට ඔබගේ වගකීම ඔබ ඉටු කරන්න ඕනි අනිවාර්යයෙන්ම. ඒක නිසා මේ පරීක්ෂණ වල සාර්ථක මුහුණ දීලා ඔබ අනිවාර්යෙන් ජයග්‍රහණ ලබන්න අවශ්‍යයි. ඔබගේ වර්ම බල ගන්න සාර්ථක කරගන්න කියන කාරණාව. ඒත් එක්කම පුතා අහලා තියෙනවා මේ යහන් වලට නයි කුහුඹුවන් එහෙමත් නැත්නම් තෙල් කුහුඹුවන් නැත්නම් හැකරැල්ලන් වගේ මේ චූටි චූටි සත්තු ඇදිලා ඉන්නේ. ඇයි? මේට අමතර කුඩා සතුන් ඒ කියන්නේ චූටි කෘමීන් වගේ සත්වයන් මේ පහන් වලට වැටෙනවා. පහන් තියෙන තැන් වලට එනවා කියන එක සාමාන්‍යයෙන්. මේක මොනවා වගේද? මේක පුතේ සාමාන්‍යයෙන් අපිට ප්‍රධාන මේක ස්වභාවික හේතු නිසාත් වෙනවා. සමහර වෙලාවට දෝෂ සහගත තත්ත්ව නිසාත් වෙනවා. බොහෝ වෙලාවට මේ ප්‍රශ්නේ බලපාන්නේ බොහෝමයක් වෙලාවට මේ මැටි ආශ්‍රිත පහන් වලට තමයි ගොඩක්ම මේ කූඹි වහන එක සාමාන්‍යයෙන් තියෙනවා. එතකොට මෙතනදී ඔබගේ පහන් වල පවිත්‍රතාවය අංකයකට බලන්න ඕනේ. ඔබගේ යහනේ පහන් ඔබට සතියකට වතාවක් හෝ දෙවතාවක් හෝ අනිවාර්යෙන් ඔබ පවිත්‍රතාවය තියා ගන්න පුතේ. පත්තු කරන පහන පවිත්‍ර වෙන්න ඕනේ. මේක මැටි පහනක්ද නැත්නම් පිත්තල පහනක් තියෙන කතාව අදාළ නැහැ. කොහොම හරි ඔබට තියෙන දේ ඔබ පවිත්‍ර කරලා පවත්වාගෙන යන දැනගන්න ඕනේ. එහෙම නොවුනොතින් මේ වගේ අපිරිසිදු ස්ථාන වල තමයි ඒ සත්‍යයන් ඉන්නේ. ඒත් එක්කම තමයි පාරිසරික තත්ත්වයන් මත. දැන් එක් දරුවෙක් අපි හිතමුකෝ සමහර අයගේ යහන් සීමාවන් තියෙනවා සීතල පළාත්වල. එතකොට සීතල පරිසර පද්ධතිය ආශ්‍රිතව නැත්නම් ජලද තෙතමනේ ආශ්‍රිත පරිසර පද්ධතිය වල. ඉතින් මේ තැන්වල ගොළු බෙල්ලන් ඒත් එක්කම ඔය හැකරැල්ලන්ගේ චූටි සත්තු අර වාසස්ථානය කරගෙන ඉන්න හැකියාව තියෙනවා. එතකොට කොහොමත් අපි අර වටපිටා පහන් තියෙන වටපිටාව ඒ සීමාව පවා පිරිසිදු පවත්වා ගන්න ඕනේ අනිවාර්යයෙන්ම. එතකොට ඒත් එක්කම තමයි
මේ පහන් වලට සත්තු කියන්නේ චූටි කෘමීන් කුරුමිනන් වගේ අය වැටෙන්නේ ඇයි? ඒක සාමාන්‍ය පුතේ ස්වභාවික සංසිද්ධියක් හැටියට මම දකිනවා. මොකද රාත්‍රී කාලයේදී විශේෂයෙන්ම අපි විදුලි ආලෝක සීමාව නොමැතිව පහන් ආලෝක මාලා දැල්වන නිසා අන්ධකාරයට මේ කෘමීන් සංවේදී වෙනවා. එතකොට සමාන ආලෝකයට මේ කෘමීන් සංවේදී වෙනවා පුතේ. එතකොට ආලෝකයට කෘමීන් සංවේදී වුණාම මේගොල්ලෝ අර ආලෝකේ කරා ඇදලා එන්න බලනවා. එතකොට ඒගොල්ලෝ ඇවිල්ලා අර දැල්ලට වැටෙනවා. ඒක පහන්ට වැටෙනවා. එතකොට ඒක සාමාන්‍ය දෙයක් හැටියට තමයි දකින්නේ. ඒක අනවශ්‍ය බියක් ඇති කරන්න යන්න අවශ්‍යතාවයක් නැහැ පුතේ. ඉතින් ඒත් එක්කම තමයි තව දරුවෙක් අහලා දෙනවා පුතේ. සද්ද පූජාව තිබ්බට ඥාති නිදහස් වෙන්නේ නැද්ද කියන කාරණාව. එතකොට ඒක පුතේ මේ විදිහයි. මම වීඩියෝ එකක් කරලා තිනවා මීට කලිනොත් මේ ඥාති හිර වෙන විදි ගැන. එක එක විදියෙන් ඥාති දෙවියන් වහන්සේලා හිර බන්ධනයට ලක් වෙනවා කියන කාරණාව. එතකොට මෙතනදී මේ සද්ද පූජා තිබ්බ පමණින්ම ඥාති හිර නිදහස් වීම සිදු වෙන්නේ නැහැ ඇත්තටම කියනවා නම්. අනිවාර්යයෙන්ම කැපුම් සීමාවක් වෙන්න ඕනි පුතේ. අනිවාර්යයෙන්ම දෙහි කැපීමක්, අහු කැපීමක් නැත්තම් පුහුල් හෝ කැපීමක් සිදු කිරීම අවශ්‍ය වෙනවා පුතේ. අනිවාර්යයෙන්ම මේක අවශ්‍ය වෙනවා. මොකද ඒක සද්ද පූජාව විතරක් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. මොකද සද්ද පූජාවේ කරන්නේ සාමාන්‍යයෙන් ඥාති දේවතාවුන් වහන්සේව දිෂ්ටි කරලා එකට ආරූඪ කරගන්න එක. ශබ්ද පූජාවෙන් වෙන්නේ. ආකර්ෂණය පැමිණීම. ආකර්ෂණයට එන්න බෑ ඥාති හිර වෙලා නම් ඒ ආකර්ෂණයට එන්නත් බෑ පුතේ. ඒතර ඒ වගේ තත්ත්වයක් තියෙනවා. එතකොට බොහෝ වෙලාවට සද්ද පූජාවකට කලින් හිර බන්ධන කපලා ඒ කටයුතු හරියාකාරව සිදු කරාම තමයි අපිට මේ ඥාති දේවතාවුන් වහන්සේ ආකර්ෂණය හරිය විදිහට බලා ගන්න පුළුවන් වෙන්නේ ඊන අනතුරුව තමයි පුතේ. ඒත් එක්කම තමයි දැන් ඔබට තියෙන ගැටලුකාරී තත්ත්වයන් පුතේ ඔබගේ තියෙන ගැටලු ප්‍රශ්න ගැටලු වලට පිළිතුරු ලබා ගන්න ඔබට හැකියාව තියෙනවා. අපි දැන් මේ අපේ channel එක තුලින් පුතා ඔබගේ ප්‍රශ්න ගැටලු සඳහා පිළිතුරු කියලා මේ යන වැඩසටහන වෙනම මේකට ඔබගේ තියෙනා වූ ගැටලුකාරී තත්ත්වයන් ඔබගේ තියෙන ප්‍රශ්න ඒ දේවල් යොමු කරලා තියන්න පුතා කමෙන්ට් එකක් විදිහට. එතකොට ඒ දේවල් වලට පිළිතුරු ලබා දෙන්න අපේ දේවස්ථාන මගින් කටයුතු කරනවා. ඉතින් එහෙම කියන ගමන් අදට ගිහිලා යන පුතේ සියලු දෙනාටම ප්‍රාර්ථනා කරනවා සුබ දවසක් වේවා කියලා. මේ ශ්‍රී මහා නාගපතින් දේවාලය කළුතර ආයුබෝවන් තෙරුවන් සරණයි සියලු දෙනාටම.